Jamaatullah Ulema organization and their members, they are very friends, they are very close friends of us. Because we have inter-religious bodies and inter-religious activities in our country. Some may not like this, but we, from time to time, we meet Islam, Christian, Catholic, Hindu, and other leaders and discuss our religious matters and as well as some important issues regarding the country's peace and harmony. So they know us, we know each others, and we are thankful to them. They agreed to withdraw this halal certificate from now on. Halal badge logo from the goods. So therefore it is a big achievement. And I am saying that this is not a win for Buddhist or Sinhala, defeat for them. This is win-win situation. Because for the country's future and country's harmony, this is everybody's win. So therefore we must thank them for their consensus, and they are willing to agree and with through discussion with Venerable Mahasangha and other important dignitaries, and we are very thankful to them. මේ වෙලාවේ මම ඊටාම සන්තෝෂයෙන් කියන්න කැමතියි අපේ ඊටාම සම්භාවනීය ගරුතර මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කරලා ඉන්නවා. අතිගරු කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්වාමීන් වහන්සේ, විද්‍යාලංකාර පරිවෙනාධිපති සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අපේ වැලවිටියාවේ කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ, අතිගරු ඉත්තපාන ධම්මාලංකාර අනුනායක හාමුදුරන් වහන්සේ, ඒ වගේම මේ රටේ දෙමළ කතා කරන හාමුදුරන් වහන්සේලා අතර බොහොම ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් අපේ බ්‍රාහ්මණත්වයේ සීවලී නායක හාමුදුරුවෝ, කැලණි රජමහා විහාරයේ නායක හාමුදුරුවෝ ඇතුළු මේ හාමුදුරන් වහන්සේලා, ඒ වගේම ජමේතුල්ලා උලේමා සංවිධානයේ සභාපතිතුමා, ඒ වගේම අනෙකුත් නිලධාරීන්, ඒ වගේම සිලෝන් චේම්බර් ඔෆ් කොමර්ස් මේ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ඇතුළු වාණිජ්‍ය මණ්ඩල සමාජික නිලධාරි මහත්තුරු මේ අවස්ථාවට පැමිණලා ඉන්නවා. අපි ඊටාම සන්තෝෂ වෙනවා. මේක ලංකාවේ වැදගත් තීරණාත්මක කරුණක් පිළිබඳව පවත්වනු ලබන ඓතිහාසික රැස්වීමක් හැටියට මම සලකනවා. මේ හාමුදුරන් වහන්සේලා, නායක හාමුදුරන් වහන්සේලා ඇතුළු හාමුදුරන් වහන්සේලා හැමදෙනාම මේ අවස්ථාවේ ඉතා මධ්‍යස්තව බොහොම දැඩි ආදානග්‍රාහීත්වයක් නැතුව බොහොම මධ්‍යස්තව අපේ ආගම් දෙක අතර තියෙන කාලාන්තරයක් තිස්සේ පවතින සමගිය පිළිබඳව අදහසකින් යුක්තව අපි සාකච්ඡා කීපයක් පැවැත්තුවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ ගරු ආරක්ෂක ලේකම්තුමා අපිට එන්න කියලා එතුමා ආරාධනා කරලා එතුමා සමග සාකච්ඡා කළා. එතුමා අපිට යම් අවස්ථාවක් සලසා දුන්නා ජමේතුල්ලා උලේමා සංවිධානයේ සමාජිකයන් හම්බෙන්න. අපි දෙගොල්ලෝ එක්කව වෙලා සාකච්ඡා කළා. අපි දෙගොල්ලන්ගේ අදහස් අපි එකිනෙකා හුවමාරු කරගත්තා. ඒ අනුව යම් ආකාරයකින් මේ ලංකාව මම මුලින් ඉංග්‍රීසියෙන් කිව්වා වගේ වැඩිපුර බෞද්ධයන් ඉන්න රටක්. මේ රටේ බෞද්ධ සංස්කෘතිය අනුව විශාල පිරිසක් ජීවත් වෙනවා. ඉතින් එවැනි රටක අරාබි රටක වාගේ හෝ වෙනත් රටක වාගේ මේ සියලු දෙනා විසින්ම මේ හලාල් සහතිකය සහිත හලාල් ලෝගෝ එක සහිත භාණ්ඩ භාවිතා කිරීම අවශ්‍යයි කියලා අවශ්‍ය නැති බව, හලාල් ලාංඡනය අවශ්‍ය නැති බව අපි ඒ අනුව සාකච්ඡා කරලා තීරණයකට ආවා. දැන් මේ වගේ ප්‍රශ්න ඇත්ත වශයෙන්ම අපි විසඳ ගන්න ඕනේ
සාකච්ඡා මගින් බුද්ධිමත්ව අපේ නුවණින් බුද්ධියෙන් අපේ අතින් පයින් නෙමෙයි. සමහර අය කල්පනා කරන්න පුළුවන් සමහර ප්‍රශ්න අතින් පයින් විසඳන්න පුළුවන් කියලා. ඒක නෙමෙයි මෙතෙන්දී අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ ගරුතර මහා සංඝරත්නයේ ඉල්ලීමත් පරිදි එතුමන්ලා එකඟ වීම පිළිබඳව මින් පසුව මේ ව්‍යාපාරික ප්‍රජාවට මේ පිළිබඳව ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. මොකද ව්‍යාපාරික ප්‍රජාවට යම් යම් ගැටලු තියෙනවා මේ වගේ අවස්ථාවල් වලදී. ඒ නිසා විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් අපි සමග අපිව නියෝජනය කළා මේ ලංකා වාණිජ මණ්ඩලයේ ගරු සභාපතිතුමා කීල්ස් ව්‍යාපාරයේ සභාපතිතුමා එතුමාත් විශේෂ කාර්යභාරයක් මේ වෙලාවේ ඉෂ්ට සිද්ධ කළා. මේ සියලුම වාණිජ මණ්ඩලවල සමාජිකයන් සමග සාකච්ඡා කරලා එතුමන්ලාගෙත් එකඟත්වය ඇති කරගෙන අද මෙවැනි කාර්යයක් ඉෂ්ට කිරීම හා සම්බන්ධයෙන් අපි එතුමන්ලාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක අපේ ප්‍රශ්නයක් පුද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි ඉස්ලාම් ආයගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි මුළු රටටම බලපාන ප්‍රශ්නයක් නිසා අපි විශේෂයෙන්ම අවුරුදු 30ක් විතර යුද්ධයක් කරලා රට ආපස්සට ගියේ යුගයක අපිට නැවතත් මෙවැනි ප්‍රශ්නයක් නිසා අපේ ආගම් අතර හෝ ජාතීන් අතර හෝ ගැටුමක් ඇති කරගෙන ඒක දුරදිග ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම පරිස්සම් වෙන්න ඕනේ. එවැනි ගැටුම් ඇති නොවන තත්වයකට අපේ රටේ ඇතිවන ප්‍රශ්න අපි විසඳා ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඒක නිසා මෙතෙන්දී නැවතත් අපේ බෞද්ධ පාර්ශ්වයෙන් මේ සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ජමයතුල්ලා උලේමා සංවිධානයටත් ඒ මුස්ලිම් ප්‍රජාවටත් මෙවැනි තීරණයකට එළඹීමට ඒ අයගේ කැමැත්ත දැක්වීම මේක අපේ ජයග්‍රහණයක්වත් එතුමන්ලාගේ පරාජයක්වත් නෙමෙයි. අපි දෙගොල්ලන්ගෙම අපි හැමෝගෙම මේක රටේ ජයග්‍රහණයක්. රටේ ජයග්‍රහණයක් හැටියට සලකා කටයුතු කරන්න කියලා අපි මේ වෙලාවේ විශේෂයෙන්ම ඉල්ලා හිටිනවා. අපි හැමදෙනාම මේ ප්‍රශ්නේ ජයග්‍රහණය කළයි කියලා අවසාන වශයෙන් මම මතක් කරමින් හැමදෙනා